සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් මම ටිකක් වෙනස් කැක්ටස් වර්ගයක් ගැන කතා කරන්න තමයි කල්පනා කරේ. මේක ස්ටෙනෝකැක්ටස් කියන නමින් තමයි හඳුන්වන්නේ. මේ ජීනස් එක කලින් එකිනොපොසිලෝ කැක්ටස් කියන නමින් තමයි හැඳින්වුවේ. දැන් හැබැයි මම කිව්වා වගේ ස්ටෙනෝකැක්ටස් කියන ජීනස් එකට තමයි වැටෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රභේද 20කට වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒකිනුත් මම අද කතා කරන මෙතන ප්‍රභේද දෙකක් තියෙනවා. ඒකිනුත් මෙන්න මේ ප්‍රභේදය ගැන. මේ තමයි ස්ටෙනෝකැක්ටස් ට්‍රිකස්පිඩාටස් කියන ප්‍රභේදය. මේක ගැන මම කතා කරන්න බැලුවේ මොකද මෙයාගේ මල් පිපිලා තියෙන නිසා. මෙයා ටිකක් සාපේක්ෂව අනිත් ප්‍රභේද වලට වඩා පොඩි ගහක් විදිහට තමයි මම දකින්නේ. තවත් විශේෂ කාරණයක් තමයි මෙයාගේ මෙන්න මේ මල සාමාන්‍යයෙන් අපි දන්න මල්ටිකොස්ටාටෝස් ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ගාව තියෙන මං හිතන්නේ ওই ප්‍රභේදේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ ක්‍රිස්පාටුස් කියන ප්‍රභේදේ. මේ දෙක ගත්තොත් මෙයාගේ සාමාන්‍ය මැජෙන්ටා ඉරක් තියෙන ටිකක් සුදු පාට මලක් තමයි පිපෙන්නේ. හැබැයි මේ ප්‍රභේදේ වලට පේන විදිහට ටිකක් ලා කහ පාට හෝ කහ පාටට හුරු මලක් තමයි තියෙන්නේ. දැන් ටිකක් හවස් වෙලා හින්දා මෙයා පරවීගෙන යන්නේ. ඉතින් මේක සෝපරාගණය වෙන්නේ නැති ගහක්. ඒ හින්දා ඔයාලට මෙයාගෙන් අලුත් පරම්පරාවක් හදාගන්න නම් පැල දෙකක් අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් එතකොට පරපරාගණයක් කරගන්න අවශ්‍ය නිසා මේ දෙකත් එක්ක සංසන්දනය කරොත් ඔයාලට පේනවා ඇති මෙයාගේ සාමාන්‍ය මේ රිප්ස් ටිකක් ලිහිල්ව තමයි තියෙන්නේ. හැබැයි මෙයාගේ ගත්තොත් ටිකක් කම්පැක්ට් වෙලා වගේ තියෙනවා. ඒ ගහේ ප්‍රමාණයත් එක්ක වෙන්නත් පුළුවන්. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයාගේ කම්පැක්ට් ගතිය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සෙන්ට්‍රල් ස්පයින් එක එහෙම නැත්නම් මේ ප්‍රධාන කටුව මෙයාගේ ටිකක් පේපරි ගතියක් එහෙම නැත්නම් කඩදාසියක වගේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි මෙයාගේ ඒක ටිකක් හීන් වෙලා ටිකක් සාමාන්‍ය අනිත් කටුවක් තත්ත්වයටම වගේ තමයි පත් වෙලා තියෙන්නේ. තවත් මෙයා ගැන කතා කරොත් මෙයා මෙක්සිකෝවේ තමයි සම්භව වෙලා තියෙන්නේ. සාපේක්ෂව ටිකක් කුඩා පැලයක් කියලා මම කිව්වා. මේ හැම ප්‍රභේදයක්ම බීජ වලින් තමයි අපිට වර්ධනය කරගන්න වෙන්නේ. තවත් කාරණයක් තමයි මෙයාගේ මාධ්‍යයට එහෙම නැත්නම් අපි වතුර සපයන එක ගත්තොත් අනිවාර්යයෙන්ම මාධ්‍ය වියලීම් සිද්ධ වුණාට පස්සේ තමයි ඊළඟ වතුර යෙදීම අපි කරන්න ඕන. නඩත්තුව අපහසු ප්‍රභේදයක් නෙමෙයි. හැබැයි මෙයාගේ මේ රිප්ස් අතර තියෙන අවකාශයේ ස්පයිඩර්මයිට්ස්ලා වගේ පොඩ්ඩක් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ ගැන අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. අමාරුවක් නැහැ මෙයා හදාගන්න. ඉතින් ඔයාලත් කලෙක්ෂන් එකට එකතු කරගන්න කැමති නම් මේ ප්‍රභේදයන් ගැන මැසේජ් එකක් දාන්න. ඉතින් අඳුන ගන්න ස්ටෙනෝකැක්ටස් ට්‍රිකස්පිඩාටස්